අයිබෝන් යාළුවනේ ඉතින් ඊස්ට්‍රයිල් රට පිළිබඳ කෙටි හැඳින්වීමකින් පස්සේ දෙවනි පාඩම මේක පළවෙනි පාඩම කිව්වත් හරි පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ඊස්ට්‍රයිල් රට පිළිබඳ පොඩි කෙටි හැඳින්වීමක් කරා ඒ වීඩියෝ එක බලපු නැති අය ගිහිල්ලා බලන්න. ඉතින් මම කිව්වා හීබ්‍රූ භාෂාවේ කතනයට අවශ්‍ය වාක්‍ය ගැන විතරයි කතා කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ භාෂාව හෝඩියේ ඉඳන් එහෙම කතා කරන්නේ මේ අවශ්‍ය වාක්‍ය අපිට එදිනෙදා කතා කරද්දී කාගෙන් හරි ප්‍රශ්නයක් අහද්දී අපිට අවශ්‍ය වාක්‍ය ගැන ඊට පස්සේ දැනගන්න ඕන විශේෂ වචන ගැන මේ දේවල් තමයි කතා කරන්න යාළුවනේ. ඉතින් පළවෙනි වචන විදිහට මනිෂ්ම කොහොමද? මනිෂ්ම කියන්නේ කොහොමද? How are you? ඉංග්‍රීසි වලින් how are you කියලා කියනවා. මනිෂ්ම හීබ්‍රූ වලින් කියන්නේ. ඊට පස්සේ good morning බොකර් තෝ. good morning කියලා කියන්නේ බොකර් තෝ. ඊට පස්සේ යාළුවනේ good evening එරෙව් තෝ. good evening කියලා කියන්නේ එරෙව් තෝ. ඊට පස්සේ යාළුවනේ good night ලයිල තෝ. good night කියන්නේ ලයිල තෝ. හිබ්‍රූ වලින් good night වලට ලයිල තෝ. ඊට පස්සේ යාළුවනේ කෙමෝ 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 කියන්නේ කැමති. ඒ කියන්නේ වගේ කියන අදහසක් තමයි සිංහලේ. ඊට පස්සේ කහම් රස්නේ. කහම් කියන්නේ රස්නේ. ඊට පස්සේ යාළුවනේ ලේ ලේ කියනට ඒ කියන්නේ ටූ කියන අදහස වගේ ඉංග්‍රීසි වල එහෙම තමයි ලේ කියලා කියන්නේ. ඊට පස්සේ ලාබා ඇයි කියන වචනේ තමයි ලාබා කියලා හීබ්‍රූ වලින් කියන්නේ. තොයි කියන්නේ කවදාද? තොයි කවදාද? ඊට පස්සේ යාළුවනේ අනක්නු අනක්නු කියලා අපි කියලා කියනවා. අනක්නු කියන්නේ අපි. ඊට පස්සේ එයිපෝ කොහෙද? එයිපෝ කියලා හීබ්‍රූ වලින් කියන්නේ කොහෙද කියන වචනය. ඊට පස්සේ රේගා ටිකක් ඉන්න. රේගා ටිකක් ඉන්න. ඊට පස්සේ යාළුවනේ තීර් බලන්න. තීර් බලන්න. කාට හරි අපි බලන්න කියලා හීබ්‍රූ වලින් කියනවා නම් තීර් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ හයොම් අද. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ටුඩේ කියන්නේ. හයොම් කියලා තමයි හීබ්‍රූ වලින් අද දවසට කියන්නේ. ඊට පස්සේ ලිෂෝන් නිදා ගන්න. ලිෂෝන් නිදා ගන්න. ලිෂෝන් කියන්නේ නිදා ගන්න. ඊට පස්සේ යාළුවනේ ඔක්ලීම් කන්න එන්න. ඔක්ලීම් කියන්නේ කන්න එන්න. හරි. ඊට පස්සේ ලෙක්හා ලෙක්හා ඔයා. ලෙක්හි යන්න. ලෙක්හි කියන්නේ යන්න. ඊට පස්සේ තබුත් වැහුවාද. තබුත් වැහුවාද. ඊට පස්සේ කෙහාමා බටර්. කෙහාමා බටර්. බටර් වලට කෙහාමා කියලා කියනවා. ටී වලට කියනවා තේයි කියලා හීබ්‍රූ භාෂාවෙන්. ටී වලට තේයි. ඊට පස්සේ කෆේ කෝපි වලට කෆේ කියලා කියනවා හීබ්‍රූ භාෂාවෙන්. ඊට පස්සේ යාළුවනේ ගීලීඩා ගීලීඩා අයිස්ක්‍රීම් වලට තමයි ගීලීඩා කියලා කියන්නේ. ඊට පස්සේ ගීතියා ගීතියා බීම. ගීතියා කියන්නේ හීබ්‍රූ භාෂාවෙන් බීම. ඊට පස්සේ මෙලෙක් මෙලක් 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 ලුණු. මෙලක් කියලා කියනවා ලුණු වලට. ඊට පස්සේ ඔරෙස් ඔරෙස් බත්. ඔරෙස් කියන්නේ බත් වලට. ඔරෙස් බත්.
ඔරෙස් වලට කියන්නේ යාළුවනේ බත් කියලා. ඊට පස්සේ of කුකුළු මස්. of කුකුළු මස්. of කුකුළු මස්. බත්සාල් ලූණු. බත්සාල් වලට තමයි ලූණු කියන්නේ. ලූණු වලට බත්සාල් කියලා හිබ්රු භාෂාවෙන් කියනවා. ඊට පස්සේ ඔරෙස්. ඔරෙස් බත්. ඊට පස්සේ යාළුවනේ තියෙනවා අශ්වනියෝත් තක්කාලි. අශ්වනියෝත් තක්කාලි වලට අශ්වනියෝත් කියලා කියනවා. කත්සිල් වම්බොටු. කත්සිල් වම්බොටු. ස්ලෙක් බීට්රූට්. ස්ලෙක් බීට්රූට්. ස්ලෙක් බීට්රූට්. ස්ලෙක් කියන්නේ බීට්රූට් වලට. තපුවා. තපුවා කියනවා ඇපල් වලට. බනානා කියලා කෙසෙල් වලට කියනවා හීබ්‍රු භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙනුත් බනානා කියලා කියන්නේ කෙසෙල්. ඊට පස්සේ යාළුවනේ අනවීම් මිදි. ග්‍රේප්ස් වලට තමයි අනවීම් කියලා කියන්නේ. ලිමොන් දෙහි. ලිමොන් දෙහි. ලිමොන් කියලා හිබ්‍රු භාෂාවෙන් කියන්නේ දෙහි වලට. ඊට පස්සේ කාර් සීතල. කූල් එකට තමයි කාර් කියලා කියන්නේ. ඊට පස්සේ කෂේ අමාරු. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ඩිෆිකල්ට් කියන්නේ. ඒකට තමයි කෂේ කියලා කියන්නේ. මෙහුහාර් පරක්කු. මෙහුහාර් පරක්කු. ලේට් වුණා කියන්නේ. ඊට පස්සේ යාළුවනේ ශබිෂ් වියලි. ශබිෂ් වියලි. ඩ්‍රයි කියන අදහස ඉංග්‍රීසි වල ශබිෂ්. ඊට පස්සේ මෙවොත් ගොඩක්. මෙවොත් ගොඩක්. නෙත්ලි. ට්‍රෙන්ලි දෙන්න මට. ට්‍රෙන්ලි කියලා කියන්නේ දෙන්න මට. තවේලි ගේන්න මට. තවේලි ගේන්න මට. තගීද්ලි කියන්න මට. තගීද්ලි කියන්න මට. තසෝර්ලි උදව් කරන්න මට. තසෝර්ලි උදව් කරන්න මට. එන්ලි මට නෑ. එන්ලි මට නෑ. කරලි මට සීතලයි. කරලි මට සීතලයි. මිතා ඇද. මිතා ඇඳ. මිතා කියන්නේ ඇඳ. ඊට පස්සේ බෝ නිලෙක්ස් යමු. let's go කියන්නේ ඉංග්‍රීසි වලින්. time රසයි. delicious ඉංග්‍රීසි වලින්. time කියන්නේ රසයි. සෙලි මගේ. මගේ කියන අදහස සෙලි කියලා එන්නේ. ඔයාලා මේ දේවල් ලියා ගන්න නැත්නම් ඔයාලා නිතර අහද්දි ඔයාලට ඉබේටම උරු වේවි. හරි අදට සමුගන්නවා. එහෙනම් තවත් පාඩමකින් අපි හමු වෙමු.